ජාලමුවින් පාලනුරා කේදකින්දරි කෝ පුතා ලෑස්තිද? හරි. ඉතින් ඉක්මන් කරන්න. පරක් වුණොත් මේ ට්‍රැෆික් එකේ යන්න ලේසි වෙන්නේ නැහැ. පස්සේ පොඩි එකෙක් ඉන්නවනේ. අපන්නේ කොමෙඩි දිහා. ඌ ෆොටෝ ගත්තා නම් අපි මාත් වෙනවා. පවුපින් බල බල ඉන්න වෙලාවක් නෙමෙයි යකෝ මේක. වෙඩි දිහා යකෝ. පිස්සුද? මේ පොඩි එකා මගේ එකා වගේ. තොට දැන් මම වෙඩි දින හොඳේ. හා? ටිකිරි අද පුතාහරගෙන යනකොට මහර වැඩක්නේ උනේ. මං හිතන්නේ සල්ලි මං කොල්ලයක්. කට්ටියක් වෙඩි තියාගත්තා. හොඳ වෙලාවට මං පින්තූර ටිකකුත් ගත්තේ. එක පාරටම මුන් අපි එලවගෙන ආවනේ ටිකිරි. මං බයිසිකලේ එලෙව්ව මාර එලවිල්ලක්. ඔන්න පුතත් දැක්කා. නේද පුතා? අම්මේ කාලෙකට පස්සේ තමුතිත් එහෙනම් ෂෝක් වැඩක් කරලා තියෙනවා. ටොප්නේ ඔයි. බන්ටි මෙව්වා පත්තරේ දාපු ගමන් අපේ පත්තරේ සේල් එක ෂුවර් එකටම වැඩි වෙයි.
තමුසේ අර හැමදාම ඉල්ලන ප්‍රොමෝෂන් එකටත් හොඳක් වෙයි. බන්ටි තමුසේ කිව්ව නේද උන් තමුසේව දැකලා තමුසේගේ පස්සේ එළවන් ආවා කියලා. ඒක නිසා ඒ වුණාට මම බය වුණේ ඒ වුණාට බන්ටි තමුසේ ටිකක් ප්‍රවේශම් වෙනවා. මතකනේ අර එකපාරක් ඇමතියෙක්ගේ පින්තූරයක් අරගෙන දාගත්ත ලෙඩේ. ඔව් සර්.